ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඉතාමත් ඉහළම ගුණාත්මක ජ්‍යොතිෂ්‍ය සේවාවක් ඔබට ලබා දීමට ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය සූදානම්. ඔඩියෝ ක්‍රමයට ඔබගේ සම්පූර්ණ පලාපල විස්තරය දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන වලට 077 525 325 077 456 363 ඔබට තිබෙන සියලුම ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාත්මක ගැටලු निराකරණය කර ගැනීමට මතුගම පාර බුලත්සිංහල සාමශ්‍රී ධර්මජෝති ශිවා පාස්කර රාවෝ ජ්‍යොතිෂාචාර්යතුමා හමුවන්න. දුරකථනය 077 525 325 072 456 363 ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ආයිබෝවන් සියලු දෙනාටම 2026 මේ මාසය සඳහා ඔබට චන්ද්‍ර අෂ්ටම ඒ රාෂ්ටකය කවදද ලැබී තිබෙන්නේ මේ රාෂ්ට්‍ර කාලයේදී බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් ඔබ කටයුතු කරන්න ඕනි දවසක් මම මේ සම්බන්ධව කලින් ගොඩක් වීඩියෝස් කරලා තිබෙනවා මේ චන්ද්‍ර අෂ්ටමේ රාශිය කියන්නේ මොකක්ද මොන විදියටද අපිට මේ බලපෑම එල්ල වෙන්නේ චන්ද්‍රයාගේ මාර්ගයෙන් අපිට මොකක්ද මේ බලපෑම කොයි කාලෙද මේක කොයි වෙලාව තුලද මේක සිදු වෙන්නේ කියන එක මම කලින් වීඩියෝස් ගොඩාක් කරලා තිබෙනවා ඒ නිසා ඔබ මගේ පෞගිය වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න චන්ද්‍රම අෂ්ටම ඒ රාශිය කියන්නේ මොකක්ද කියලා එහෙමනම් චන්ද්‍රම අෂ්ටම ඒ රාශිය මම නැගත් වශයෙන් කියන්නම් ඔබගේ උපන් නැගත අනුව ඔබගේ උපන් නැගත අනුව ඔබට කවදද චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙන්නේ කියන එක මම සඳහන් කරන්නම් මතක තියාගන්න එදා දවසේ ඔබ බොහොම කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්න එතකොට ඔබට ප්‍රශ්න කරදර ගොඩාක් අඩු කරගන්න පුළුවන් එhmenan අපි මුලින්ම බලමු ආශ්‍රිත නැගතේ උපත ලැබපු අයට ආශ්‍රිත නැගතේ උපත ලැබපු අයට මේ මාසේ 2 වෙනිදා 29 වෙනිදා සහ 30 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා බෙර නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසයේ 3 වෙනිදා 4 වෙනිදා 30 වෙනිදා සහ 31 වෙනිදා කියන මේ දවස් 4ම ඔබට චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. කැති නැගතේ ඔබට ලැබපු අයට මේ මාසයේ 4 වෙනිදා සහ 5 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. රේණ නැගතේ ඔබට ලැබපු අයට මේ මාසයේ 5 වෙනිදා සහ 6 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. මෝසිරස නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසයේ 6 වෙනිදා සහ 7 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. හද නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසයේ 7 වෙනිදා සහ 8 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. පුණාවස නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසයේ 8 වෙනිදා සහ 9 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. පුෂ නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසයේ 9 වෙනිදා සහ 10 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. අශ්ලීය නැගත නැත්නම් අශ්ලීස නැගතේ ඔබට ලැබපු අයට මේ මාසයේ 10 වෙනිදා සහ 11 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. මා නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 11 වෙනිදා සහ 12 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. පෝපාල් නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසේ 12 වෙනිදා සහ 13 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. උත්තරපල් නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 13 වෙනිදා සහ 14 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. හත නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසේ 14 වෙනිදා සහ 15 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. සිත නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 15 වෙනිදා සහ 16 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. සා නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 16 වෙනිදා සහ 17 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. බීසා නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 17 වෙනිදා සහ 18 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. අනුර නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසේ 18 වෙනිදා සහ 19 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. දෙට නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසේ 19 වෙනිදා සහ 20 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. මුල නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 20 වෙනිදා සහ 21 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. පුවසල නැගත තුල ඔබට ලැබපු අයට මේ මාසේ 21 වෙනිදා සහ 22 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා. උත්තරසල නැගතේ ඔබට ලැබපු අයට මේ මාසේ 22 වෙනිදා සහ 23 වෙනිදා චන්ද්‍රම අෂ්ටමේ රාශිය ලැබී තිබෙනවා.
සුවන නැගත තුළ උපත ලැබපු අයට මේ මාසයේ 23 වෙනිදා සහ 24 වෙනිදා චන්ද්‍රමාෂ්ටමී රාශියක ලැබී තිබෙනවා. ඒ වගේම දෙනට නැගත තුළ උපත ලැබපු අයට මේ මාසයේ 24 වෙනිදා සහ 25 වෙනිදා චන්ද්‍රමාෂ්ටමී රාශියක ලැබී තිබෙනවා. සියාවස නැගත තුළ උපත ලැබපු අයට මේ මාසයේ 25 වෙනිදා සහ 26 වෙනිදා චන්ද්‍රමාෂ්ටමී රාශියක ලැබී තිබෙනවා. පෝ පුටුප නැගත තුළ උපත ලැබපු අයට මේ මාසයේ 26 වෙනිදා සහ 27 වෙනිදා චන්ද්‍රමාෂ්ටමී රාශියක ලැබී තිබෙනවා. උත්තර පුටුප නැගත තුළ උපත ලැබපු අයට මේ මාසයේ 27 වෙනිදා සහ 28 වෙනිදා චන්ද්‍රමාෂ්ටමී රාශියක ලැබී තිබෙනවා. අවසාන නැගත වන රේවති නැගත තුළ උපත ලැබපු අයට මේ මාසයේ 1 වෙනිදා 2 වෙනිදා 28 වෙනිදා සහ 29 වෙනිදා චන්ද්‍රමාෂ්ටමී රාශියක ලැබී තිබෙනවා. එhmenan මේ දවස් තුල ඔබ බොහොම කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්න. මේ දවස්වල වාහන වලින් යන අය එන අය බොහොම කල්පනාවෙන් පරිස්සමින් වාහන පදින්නට ඕනේ. වාහන වලින් යන්න එන්න ඕනේ. ඒ වගේම අදිසි ගමන් බිමන් බොහොම දුරට අඩු කරගන්න. ඒ වගේම අනවශ්‍ය අය සමග කතා බහ කරන්න යන්න එපා. වාද විවාද වල කරන්න යන්න එපා. උසාවියෙන් අඩු ප්‍රශ්න කරදර වලට පැටලෙන ඉඩ කඩ තිබෙන නිසා බොහොම කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්න. එhmenan ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.